ඉතින් මේ කතාව සිද්ධ වුණේ මීට අවුරුදු 3කට කලින්. එතකොට මේ විලියම් මගේ යාළුවා. මම විලියම් එක්ක ගොඩක් සමගින් හිටියේ. හැබැයි පොඩි වැරද්දකින් ඒ සමගිය ඔක්කොම අනිත් පැත්තට හැරුණා. ඊට පස්සේ තමයි කතාවේ හොඳම හරිය යන්නේ. කතාවේ ආරම්භය දැන්. आओ क्या बना मैं बोल रहे The game's beginning now. Let's go. Aduh, boleh ini belum? Setelah tumbang hati yang tersal. ओ अभी ना numbers never lie, add it up, that's me.
numbers never lie, add it up, that's me. Hello brother. කොහෙද ඉන්නේ? ඔව් දැන් අපි හම්බෙන්න ඕන. හරි බස් මං එන්න. කොහෙද දෙන්නේ? පල්ලියේ පාරේ පල්ලෙහා. හරි. මම දැන් මෙන්නම් බස්. පොඩ්ඩයි ඉන්න. ඉක්මනට එනවා. හායි කාලෙකි මොකද මේ අරුව ආගත්ත වැඩ ටික හරිනේ ඒ ඔක්කොම හරි මම හෝල් එකේ දීපු විදියට නම් අවුලක් නැහැ උඹට කියනවා දැන් ඔක්කොම කිය ඒක හොඳයි උඹට තියෙන්නේ අදාළ දැනට ඉන්න අදාළ වැඩි ඉන්නේ හැබැයි ඌව මට කොහොම හරි අල්ල ගන්න ඕන අනිවාර්යයෙන් උඹට රිටර්න් එක මම දෙනවා අනිවාර්යයෙන් කාලෙක සපෝට් එකක් දෙනවා මට අනිවාර්යයෙන් එහෙනම් අපි යන් වැඩි කතා කරමු කතාව ගොඩක් ලොකු මචං. අතන මම දැන් ජපානට ගියා. හරිද? ඒ වැඩේ වෙනන් පස්සේ මම මොකද ලංකාවේ ඉන්නේ. අර මුටේ මම මැරුණේ කියලා ඒකට මම දන්නේ මම මැරුණේ කියලා. අපි මොකද කොහොමරි වාගන්න නෑ. දැන් වා කිව්වන ඕ ඉන්න තැන වගත්තේ කියලා. අයි බලමු මොකද කරන්න පුළුවන් කියලා. උන්ට දැනගන්න තියෙන නරකයි මම කීයකින් අතර ඉන්නේ කියලා. මේක කොච්චර කරන්නේ හැංගී ඉන්නද? ඉන්නකෝ තව ටික දවසක්. මේ වෙඩින් පස්සේ මම මේ කෑලි කරනවා. අපි බලමු. උඹට කට්ටි ඉන්නද නේද? කට්ටි? උඹ දන්නේ ජපානේ ගියන් පස්සේ මට ගොඩක් මොකද සෙට් එකක් බස්සන්නේ. මට කට්ටි ඉන්න. මොනවද? අපි ගොමයි උඹ දියම දෙන්න. දැන් අලුව කුඹරි පහර ගන්නවා. මම ගාන ගන්න මම ප්ලෑන් එකක් දාලා තියෙනවා. බලන්න. අපි ගා යන්නේ. ඒක තවත් උඩ. ඒක අපි කොහොමද බලන්නේ? යනවනේ එනවා බලන්න මේ කවුරු දාන්නේ මොකක්ද මම එක දාන්න මම කියන්නම් කො ෆලෝ කරන්න බලමු නේ මේක කොහමද වෙන්නවද බං ඔව් මේ පාන වැඩි වෙන්නවද ඔව් එහෙනම් මචං අපි වෙලාවම හම්බ පරිස්සමෙන් ඉන්න බව හරිද ඉස්සෝ ඉතින් අවසානයේ නම් මගේ අතේ ඊට පස්සේ හෙලෝ ආ කීයටනින් ඔය මල් ටික අම්මෝ